මේ කතාව ඔබ නැරඹිය යුතුම කතාවක්. මේ කතාව නරඹන ඔබ සිංහලයෙක් නම් මේ කියන්නේ මොකද්ද කියන එක ඔබට පැහැදිලි වෙන්නේ ඔබගේ දැනුම අනුව තමයි. මේ කතාව කියන්නේ අපේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වරයා. මම ඔබට මේ කතාව දිගට අරගෙන යන්නේ නැහැ. මේ කතාව ඔබ නරඹනවා නම් තවත් අපේ කෙනෙකුට නරඹන්න සලස්සන්න. දැන් අපි කතා කරන්නේ සුළු ಜಾති මහා ಜಾති ගැන කතා කරනකොට අනිත් පැත්තකුත් තියෙනවනේ. කවුද සුළු ಜಾතිය? මට කියන්න. කවුද සුළු ಜಾතිය? මේ රටේ ලංකාව ඇතුළත කතා කරනකොට හිටපු ලංකාව ඇතුළත අද මේක ජාත්‍යන්තර වෙලානේ. දැන් ලංකාව ගැන විතරක් කතා කරන්න බෑ මේක ජාත්‍යන්තර වෙලා. කරලා ලෝකයේ අතට ඇවිල්ලා. ලෝකයේ ඇවිල්ලා. එතකොට ලංකාවේ මුළු ජනගහනය කීයද? මිලියන් 21ක්. 21ක්. ඒකෙන් සිංහල කියන ජාතිය කොච්චර ඉන්නවද? අද මිලියන් 15ක් 16ක් වගේ. 15ක් 16ක්. දෙමළ ජාතිය ගන්න. ලංකාවේ ඇතුළත කීයද? ලංකාවේ පිට කීයද? මිලියන 100කට වැඩිය. මිලියන 100කට වැඩිය මහා ජාතියක්. ඒ මහා ජාතියක් විසින් මේ සුළුතරය පාගා දැමීමක් නෙවෙයි මේ වෙන්නේ යන්නේ. අද මේ සටනට ඇතුල් වෙලා තියෙන දකුණු ඉන්දියාවේ කණ්ඩායම මුළු ඉන්දියාවම. එතකොට මේ කරන්නේ මහා අසාධාරණයක් නේ. එහෙම බැලුවොත් මිලියන 15ක් වූ ජන කොටසකට පහර දෙනවා මහා මිලියන 100ක් එකතු වෙලා. ඒකට අනිත් අයත් එක්ක හො කරගෙන පෙන්වන්න හදනවා මේක අපි සුළු ජාතියක් කියලා. මෙන්න අපි සුළු ජාතියන්ට පහර දෙනවා කියලා. නෑ. මේ කතාව ඇහුවානේ නේද? ඔබට මොකක්ද දැනුනේ? දුකක් ඇති වුණාද? ඒ තමයි අපේ රටේ නායකයෝ. රට ගැන, තමන්ගේ ජාතිය ගැන, තමන්ගේ රටේ ජීවත් වෙන අනිත් මිනිස්සු ගැන හිතන නායකයෝ තමයි මේ. හැබැයි අපි ඔවුන්ට මේ වෙනකොට අපේ රටේ අපේම ජාතිය විවිධ විදිහට විවිධාකාරයේ දෝෂාරෝපණය එල්ල කරගෙන යනවා. ඒ වගේම අද වෙනකොට මහින්ද රාජපක්ෂ අපේ රටේ ලොකු වෛරයක් තමයි තියෙන්නේ සිංහලයාගේ හිතවල. මම දන්නේ ඇයි කියන එක. ඔහු කරපු වරදක් මොකක් හරි තියෙනවා නම් ඔහුට ඒක නීතියෙන් දඬුවම් ලැබේ. හැබැයි මම හිතනවා ඔහු ජාතිය වෙනුවෙන් කැපවිච්ච නායකයෙක්. 30 වසරක යුද්ධය අවසන් කරපු නායකයෙක්. මමත් ඔහුට විරුද්ධව තමයි දේශපාලනය කරලා තියෙන්නේ. හැබැයි අපි හරි දේ කතා කරන්න ඕන. හරිතර හිට ගන්න ඕන. ඉතින් අදටත් LTT ප්‍රශ්නය අපේ රටෙන් අයින් වෙලා නැහැ. කරන් මිය ගියත් ඔවුන්ගේ මතය මේ රට ඔවුන් අල්ලා ගන්නවා කියන මතය තාම දුරු වෙලා නැහැ. ඒක යුද්ධයෙන් බැරි නම් ඔවුන් දේශපාලන වශයෙන් හරි ඒක කවදා හෝ දින එක කරගන්නවා. ඒකට මන්මාවත් ඒ වගේම ඒ දේ කරගන්න දිශාව හරි ගස්සලා දෙන්නෙත් අපේම සිංහලයා බව මතක තබා ගන්න ඕන. අද ඒක තමයි පවතිමින් තියෙන්නේ. ඒක තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. අනුර කුමාර දිසානායකගේ මේ පාලනය යටතේ ඒ වගේ දේවල් තමයි අපිට දැන් මේ යම් තැන්වල පේන්නේ. ඉතින් ඔබට හිතන්න යමක් ඒක. හරිද? ඉතින් මගේ channel එක subscribe කරලා තවත් කෙනෙකුට මේ වීඩියෝ එක දැනගන්න share කරන්න. බොහොම ස්තුතියි.